මේ දේශනාව ඔබ ශ්‍රවණය කරද්දී සත්පුරුෂව මෙනෙහි කරගන්න ඕන. අතීත භවයන් වල අපිත් එක්ක ඉඳලා කී දෙනෙක් නම් මැරිලා ගිහිල්ලා ඇද්දනේ. දැන් ඔයත් හැමෝම මේක ලියලා තියෙන්නේ ඇස් දෙකෙන් දැකපු කන් දෙකෙන් අහපු අඳුනගත් අයගේ නම් ලිස්ට් එකක්නේ. ඒ කියන්නේ මේ අම්මගේ කුසේ ඉපදිලත් මතක හිටපු අයගෙන් කීයෙන් කී දෙනාද කියලා හිතන්න. දැන් මේ අය විතරක් ඔයත්තන්ට උදව් කරලා තියෙන ওই තැනට එන්නේ. නෑනේ. එහෙනම් ඊට වඩා ගොඩාක් සෙනග උදව් කළ නිසා තමයි ඔය ඇත්තෝ අද මෙතනට ඇවිල්ලා බණ අහන්නේ. එහෙනම් මේ භව ගමන ආරම්භය මෙතන කියලාද හිතන් ඉන්නේ? නෑනේ. අනාදිමත් සසර පුරාවටම ඉපදෙනවා, ජීවත් වෙනවා, මැරලා යනවා. එහෙනම් ඒ ඉපදෙන්න නම් අනිවාර්යෙන්ම ඕපපාතික නොවුනොත් කවුද ඕන වෙන්නේ? අම්ම කෙනෙක් ඕනනේ. කුරුල්ලෙක් වෙලා ඉපදුනත් ද්විජ උප්පත්තියක්, හැබැයි බිත්තරයක් බඩේ තියාගෙන ඉන්නේ මවක්. එහෙනම් මේ අනාදිමත් සසර පුරාවටම කී දෙනෙක් නම් දෙමව්පිය වශයෙන් හම්බ වෙලා ඇද්ද? ඉතින් ඒ අයටත් සත්පුරුෂව අපි ආරාධනා කරනවා මේ දේශනාව සාදු සිතින් යුක්තව ශ්‍රවණය කරන්නට. යම් කුසලයක් බලවත් වී ඇතනම් මේ දේශනාව ශ්‍රවණය කරත්වා. ඉක්මන් කලයක සුඛපටිපදාවකින් ඔය ඇත්තෝ නිවන් මඟ පූර්ණය කරගන්න වීරිය වඩනවා වගේම වීරිය සිත් ඇති වේවා කියන සාදු සිත් ප්‍රාර්ථනාව. ඊළඟට හිතන්න ඔය ඇත්තොත් එක්ක හිටපු අය මේ වෙනකොට දිව්‍ය ලෝකවල ඉපදිලා නැද්ද? අදටත් ඔය ඇත්තන්ට හම්බ වෙච්ච අය ගැන ඔය ඇත්තම කල්පනා කරනවනේ. ඒ මිනිස්සයා නම් නිවන් යන්නම ඉපදිච්ච මිනිස්සෙක්ද කොහෙද පින්කම් බලන්නකො හරි ලස්සනට කරනවනේ. අපි අතින් එහෙම කියවෙච්ච තැන් නැද්ද? තියෙනවනේ. වැව්වමුණු දැක්කහම අපි කියනවනේ ඒ රජවරු නම් බුදු වෙන්නම ඉපදිච්ච මිනිස්සුද කොහෙද කියලා. නේ? එහෙනම් අපිත් එක්ක ඉඳලා මිය ගියපු අතීත භවයන් වල පිරිස දිව්‍ය ලෝකවල දිව්‍ය සම්පත් භුක්ති විඳින්මින් මේ වෙනකොට නැද්ද? අන්න ඒ අයගේ ආශිර්වාදයක් නිවන් දකින්න ඔබටයි මටයි ඕන වෙනවා. ඒ අයත් මේ දේශනාව අහලා සසර මඟ සුවපත් කර ගනිත්වා කියලා අපි සාදු කියලා ආරාධනා කරනවා. ඔන්න පින්වත්නි, ඊළඟට අපිත් එක්ක හිටපු අය പ്രേත ලෝකවල ඉපදිලා ඉන්න පුළුවන් නේ. මේ වෙනකොට අසූචි ගොඩවල් වල ඉපදිලා ඉන්න පුළුවන්. මේ වෙනකොට ඇඟ හොදලා ඉවත් කරන වතුර ගලාගෙන යන තැන්වල ඉපදිලා ඉන්න පුළුවන්. ద్వාර භාර තිත්තේසු කියලා බුදුහාමුදුරුවෝ මුවින්ම වදාරලා තියෙනවා. අද ඉන්න ළමයි නම් ඔවා පිළිගන්නේ නැහනේ. නේ? പ്രേත ලෝක ගැන කියද්දි පිළිගන්න ළමයි ඉඳීද? නෑ, විවේචනය කරන අය. නමුත් සසර ගමන අපිට නිමා කරගන්න ඒ අයගේ තාඩන පීඩන වල බලපෑම නිසාත් සසර මඟ දික් වෙනවා. ඔන්න එක තැනක් මං කියන්න. ඔය ඇත්තෝ දන්නවා සාරිපුත්ත මහරහතන් වහන්සේට වෙච්ච අකරතැබ්බනේ. කුස ඇතුළට පෙරේතී ක්‍රිංගලා බඩ රිදවන්න පටන් ගත්තනේ. ඔන්න බලන්න හැටි. ඒ වගේ අපි යන සසර මගත් වළක්වන අය නැද්ද? ඔයත් හොඳට හිතලා බලන්න. අද මෙතන කානිවල් එකක් තිබ්බනම් ඔය ඇත්තන්ගේ දූලයි පුතාලයි මුණුබුරුයි මිනිබිරියුයි එන පිරිස ගණනින්නත් බෑනේ. මං කියන කතාව හරිද වැරදිද? එන්නද කිය අහහා එන්නේ. කිව්වේ නැත්තම් ඔය ඇත්තොත් එක්ක අමනාප වෙනවද නැද්ද? බර්ත්ඩේ පාටි එකකට කිව්වේ නැත්තම් මොකෝ වෙන්නේ? ආයෙනම් යන්නේ මං 100 බලන්න 100 උපන්දිනේ මට කිව්වේ නැහැ. නේ? ඔන්න ඕකයි සසර මග නිමා කරගන්නත් සත්පුරුෂ ඇසුරක් තියෙන්න ඕන. සසර මග දික් කරගන්න මොකක්ද ඕන වෙන්නේ? අසත්පුරුෂ ඇසුරක්. අසත්පුරුෂ ඇසුරක් හොයන්න ඕනද ලැබෙනවද? ඒක ලැබෙන එක හොයන්න ඕනේ නැහැ.
ඒක ආය හොයන්න ඕනේ නැහැ. සත්පුරුෂ සසුර හොයා ගන්න ඕන. ඒක අමාරුද අපහසුයිද? ඒක තමයි අමාරුම දේ. ඔන්නාද මෙතනට බණ අහන්න ආවේ සසර එකට බණක් අහලා නිවන් දකින්න කියලා හිතකින් හරි හිතපු අය. හිතකින් හරි හිතුවා. අපි ඔක්කොම එකම වෙලාවකට බණක් අහලා නිවන් දකින්න ඕන කියලා. ඔන්න දැන් ධාතුවකට ධාතුවක් හම්බ වුණා. ධාතුවකට ධාතුවක් හම්බුණා. ඒ නිසා අපි මේ නිවන් මඟ වඩන මොහොතේ පෙර භවයන් වල කයින් වැරදි වෙලා දුගතියට ගියපු නෑදෑයෝ ඉන්නවනම්, වචනයෙන් වැරදි වෙලා දුගතියට ගිය නෑදෑයෝ ඉන්නවනම්, මනසෙන් වැරදි වෙලා දුගතියට ගිය නෑදෑයෝ ඉන්නවනම්, ඒ අයටත් මේ පින අනුමෝදන් වේවා. ඒ අයගේ ආශිර්වාදය ලැබේවා. නිවන් මඟ සුඛපටිපදාවකින් පූර්ණය කරගන්න මේ විශ්ව ශක්තියේ ආශිර්වාදය ලැබේවා 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 කියන ප්‍රාර්ථනාවෙන්